Welcome back to our YouTube channel. ඔන්න අදත් මම ලස්සන වීඩියෝ එකක් අරගෙන ආවා. මේක බලන ඔයාලටත් මේ පින් අනුමෝදන් වෙන්න කියලා මම ප්‍රාර්ථනා කරනවා. මේ පාර අපි ගෙන්නේ වෙනස් වීඩියෝ එකක්. යම් අංක කිව්වට මේ පාර නම් අපි කොහෙවත් යන්නේ නැහැ. අපි මේ ටීම් හියුමැනිටි එකෙන් දෙවන වටත් සංවිධානය කරන මල් දන්සලට මල් පෙට්ටි හදන ගමන් තමයි ඉන්නේ. වප්පුම් පොහොය දවසේ තමයි අපි මේ මල් දන්සල දෙන්න සූදානම් කරලා තිබුණේ. දැන් අපි හාහා පුරා කියලා මේ කදබලු බැඳගෙන යන්නේ මල් දන්සලේ වැඩ කටයුතු ආරම්භ කරන්න. අපි මේ යන්නේ අපේ දාස් පෙතියා මල් ටික අරගෙන එන්න. ඒ එන ගමන් මේ අපේ තව දෙන්නෙක් පිටිපස්සෙනුත් එනවා. පොඩ්ඩක් කියනවා කදබලු බැඳන් කොහෙද යන්නේ? මේ අවස්ථාවේදී අපි යනවා මල් දන්සලට මල් අරගෙන. අපි මේ ලොරියක විතර බඩොත් පටවගෙන ආයෙම යන්නේ අපේ වින්දයක් කලගේ ගෙදරත් දාස්පෙතිය මල් ටිකක් තව තිබුණා. ඒ ටිකත් අරගෙන අපේ ටීම් හියුමැනිටි එකේ ටී-ෂර්ට් එකක් දීලා එන්න තමයි ගියේ. ඔන්න අපි ඔක්කොම බඩොත් එකතු කරගෙන අපි යනවා අපේ ප්ලේස් එකට දලදා මාලිගාව ඉස්සරහට දන්සල දෙන්න. දලදා මාලිගාව කිට්ටුවට එද්දි මට දැනෙන්නේ හරිම අමුතු ෆීලින් එකක්. ඔයාලටත් ඒ හැඟීම දැනෙන්න තියනවද? අපි මේ මග බලාගෙන ඉන්නේ අනුරාධපුරේ බස් එක එනකන් අපේ නිර්මාණෙල් මල් ටික ගන්න. ඔන්න අපේ මල් බස් එක ආවා. පේනවනේ අපේ කොල්ලෝ ටික දුවගෙන යන හැටි අපේ මල් ටික ගන්න. මේ වෙලාවේ අපිට ආශිර්වාදයක් වගේ මල් වැස්සකුත් වැස්සා. මල් වැස්ස නැතිනම් ඔන්න අපේ මල් ටික අපි ගාවට ආවා. නිර්මාණෙල් මල් විතරක් නෙවෙයි අපි පෙට්ටිත් ඕඩර් කරලා තිබුණේ. ඒ වුණාට අපි ඕඩර් කරපු පෙට්ටි ප්‍රමාණය ලැබුණේ පොඩි කරදරයක් කරා ඒගොල්ලන්ට. අපිට පෙට්ටි ටික අඩුවෙන් තමයි ලැබුණේ. අපිට දැන් තමයි අමාරුම වැඩේ තියෙන්නේ. අපිට ආවේ ටිකක් පොහොට්ටු මල්. අපි මේ කරන්නේ දැන් වතුර වලට දාලා අවුවේ තියෙන එක. වතුර වලට දාලා ටිකක් අවුව වැටෙන්න තිබ්බහම මල් පිපෙනවා කියලා අහලා තිබුණා. ඒ නිසා අපි මේ දැන් ඒක කරන්න තමයි හදන්නේ. අපේ දන්සල පටන් ගන්න වෙලාව තිබුණේ 4ට. අපි ඊට ගොඩක් කලින් තමයි ආවෙලා මේ වැඩේ පටන් ගත්තේ. ඕන්න ඉතින් අපි වතුරට දාලා අවුවේ තියලා තිබුණ නිසා ටික මල් ටික පිපෙන්න ගත්තා. මල් ටික එහෙම තියෙන්න ඇරලා කැනපිය ආපු නිසා අපි ගියා කැනපිය සෙට් කරන්න. මේ බලන්න මල් ටික ආවට වඩා හොඳට දැන් ගොඩක් පිපිලා තියෙන්නේ වතුරට දාලා අවුවේ තියපු නිසා. ඕලු නෙළුම් වගේ නෙමෙයි මේ මල් පිපෙන්න ටිකක් වෙලා ගන්නවා. අපිට අතින් හදන්නත් අමාරුයි. අපි මේ කැනපි එක දැන් සෙට් කරන ගමන් තමයි ඉන්නේ. අද පොය දවසක් නිසා තමයි අපි මේ වැඩේට අදම තෝරගත්තේ. මොකද ගොඩක් ලෝකල් අය ෆොරිනර්ස්ලා දලදා මාලිගාව අඳින්න ඇවිල්ලා තිබුණා මේ වෙනකොට. අපේ ටීම් හියුමැනිටි බැනර් එකත් හයි කරගෙන අපි දැන් මේ වැඩේ පටන් ගන්න තමයි සූදානම් වෙන්නේ. අපි මේ සැරේ දන්සලට දෙන්න ප්ලෑන් කරේ නිර්මාණෙල් දාස්පෙතියා ඒ වගේම පිච්චමල්. අපි ගිය පාර දුන්නේ නිර්මාණෙල් වෙනුවට නෙළුම් මල්. අපි මේ සැරේ වෙනසකටත් එක්ක නිර්මාණෙල් තෝරගත්තා. මේ සැරේ අපිට ගිය පාරට වඩා හොඳ දාස්පෙතිය පොකුරු දාස්පෙතිය මල් ගොඩක් හම්බුණා. අපේ ගෙදරින් වගේම අපේ යාළුවෝ දෙතුන් දෙනෙක් ගෙදරිනුත් ලොකු දාස්පෙතිය මල් ටිකක් හම්බුණා. ඒ නිසා අපිට වට්ටිය පිරෙන්න දාස්පෙතිය මල් දෙන්න පුළුවන්කම තිබුණා. තැඹිලි පාට, කහ පාට, පොකුරු දාස්පෙතිය මලුත් එක්ක ඊට උඩින් පිච්ච මල් දාලා අපේ පුංචි දන්සල සුබ මොහොතින් පටන් ගන්න තමයි මේ සූදානම් වෙන්නේ. බලන්න ලස්සනට නිර්මාණෙල් මල් ටික පිපිලා. මොන හරි කියන්න මාන්සි බඩගිනි. ඒ තමයි අපේ සභාපතිතුමා. මේ වැඩේට මූලිකත්වය අරගෙන කටයුතු කරේ මෙන්න මෙයා තමයි. ඔන්න අපේ දන්සල පටන් ගත්තා. පටන් ගත්තු ගමන්ම කට්ටිය ඉතින් ආවා මල් දන්සලින් මල් අරගෙන යන්න. මම කලින් කිව්වනේ අද පොය නිසා ගොඩක් ලෝකල් අය වගේම ෆොරිනර්ස්ලාත් ඇවිල්ලා ඉන්නවා කියලා. එයාලත් ආවා ඉතින් අපේ මල් අරගෙන යන්න බලන්න. මෙයාත් ඉතින් මම වගේම vlog එකක් කරන ගමන්
බලන්න මේ මූණු වල තියෙන ලස්සන. අපි මේ මල් දන්සල කරන්නේ මාරම සතුටින්. අපිට ඒගොල්ලෝගේ මූණු වල හිනාව දකිද්දි තවත් සතුටුයි. අපි මේ මල් දන්සල කරන්නේ දෙවෙනි පාරට. ඊළඟ අවුරුද්දෙත් මේ වගේම මේ දන්සල කරන්න අපි බලාපොරොත්තු වෙමින් ඉන්නවා. Take a photo. We come from China. 啊，莲花给我一个。啊，OK。OK。好，够了。对，来个。අපේ දන්සලේ අන්තිම හරියට තමයි මේ ඇවිල්ලා ඉන්නේ. දැන් නම් මාර විදියට හිත පෙරලා තියෙන්නේ. අපි ඉතින් දන්සල තිබුණ තැන චුට්ටක් අතපතු ගාලා එතන චුට්ටක් ක්ලීන් කරලා වැටිච්ච මල් ඒ වගේම මල් වල නටු ඒව ක්‍රමවත් විදියට බැහැර කරන්න ඕනේ. ඒවත් මල් වලට දාලා අපේ කැනපි එකත් ගලවලා ඒ තැන මුලින් තිබිච්ච විදියටම හැදුවා. අපිට අනෙත් ප්‍රශ්නේ උනේ කුණු ටික බැහැර කරගන්න. ඒ ටිකත් අපිට සාර්ථක විදියට බැහැර කරගන්න පුළුවන් වුණා නගර සභාවටම දීලා. හැමදේම හොඳින් සිද්ධ වුණා. දැන් හිතත් සතුටින් මාර විදියට හිත පිරීලා. දැන් අපේ හිත නුවරහස වගේ. බලන්න ඒ ලස්සන මාරම ලස්සනයි. ඒ වගේම පින්පාටයි නේද? ඒ ලස්සනත් එක්ක මම දැන් ඔයාලට පෙන්වන්න හදන්නේ අපේ දන්සලේ ලස්සන ෆොටෝස් ටික. අපි අපේ මා දන්සල ඉතා සාර්ථක ලෙස අවසන් කරා. මේක පිටිපස්සේ ශ්‍රමයෙන්, ධනයෙන්, කාලයෙන් උදව් කරපු අය ගොඩක් හිටියා. මම මේක අවස්ථාවක් කරගන්න ඔයාලට ස්තුති කරන්න. ඒ වගේම මේ වීඩියෝ එක බලපු ඔයාලටත් ගොඩක් ස්තුතියි. ඊළඟ සතියේත් මේ වගේ ලස්සන වීඩියෝ එකකින් හමු වෙනකන් ඔයාලට සුබ සතියක්.